Hi guys, welcome back to the Saintex Mode official channel. මේකෙන් ගෙන පළවෙනි වීඩියෝ එක ඉතින් මම කියන්නේ short videos දෙකක් දැම්මා. ඒ වගේ පළවෙනියටම මොඩ් එකක් දාන වීඩියෝ එක තමයි ඉතින් මේක. ගැම්මට ඉතින් අපි යම් වීඩියෝ එකට. වීඩියෝ එකට යන්න කලින් කියන්න දෙනවා විශේෂ කාරණා දෙකක්. එකක් තමයි විශේෂ කාරණා දෙක තමයි මම මේ දාන්නේ පළවෙනි වීඩියෝ එක මේ අවුරුද්ද පටන් ගන්න දවසම. ඒ කියන්නේ බලුත් අවුරුද්දක් කියලා පටන් ගන්නවා. ඉතින් අවුරුද්ද දවසම දාන්න කියලා හිතුවා මේ මොඩ් එක. ඉතින් දැන් 4 දවස් 4ක් විතර වෙනවා. ඉතින් මේක මොඩ් එකක් කියන්න මොඩ් එකක්ම කියන්නත් බෑ. මේ ගොඩක් කට්ටියට මොඩර්ස් වල මොඩ් කරගන්න පුළුවන් මොඩ් එකක් තමයි. ඉතින් එහෙනම් ඉතින් අපි යමු වීඩියෝ එක බලන්නවත්. මම මෙලෝඩියක් සෙඩ මොඩ් කරන්නවා කියලා තිබ්බ මොඩ් එකක්. ඉතින් මම ඉතින් මේක මෙලෝඩියක් හදලා නැහැ. ඒ කියන්නේ නඩුම ගන්න බලන්න මේක මේකවත් හදලා නැහැ. ඇඩ්මින් කො එකයි සෝරි මඩ විනාඩියක් එන්නේ නෑ ඩාගෙන ඩුන්න මේ මොනවාක්වත් වෙනස් කරලා නැහැ. ක්‍රෙඩිට් ඒ වෙනස් මොනවාක්වත් වෙනස් කරේ නැහැ. මේක කරලා තියෙන එකම දේ තමයි ඕන එක්කෙනෙක්ට ගිහිල්ලා මේක මොඩ් කරගන්න පුළුවන්. ඇත්තම කිව්වොත් මේක full antivirus base එකක්. හරිද? මේක ඉතින් full antivirus normal මෙදින් base එකක්. මේක අරකාව ඉතින් link එක සෑම් ගියා. හරිද? full antivirus base එකක්. අපි යන් ඉතින් මේකෙන් spam ටිකක් ගහලා බලන්න මේකට වදිනවද නැද්ද කියලා. ඉතින් ගත්ත ගාම ගහනවා පටන් ගන්නවා. ඉතින් ස්පෑම් ටික මට ඉතින් හම්බුනේ මේ ස්පෑම් විතරයි. මොකද ඉතින් අනිත් ස්පෑම් ගෲප් වල හිටියා අනිත් නම්බර්ස් නේ මොඩ් එක ඉතින් අප්ඩේට් ආවා. හරි දැන් කරන්න දෙයක් ඉතින් මේ විතරයි ඉතින් බලන්න. ඒක ලැග් කියන්නේ ලැග් නෑ. මේකෙන් කරලා ඕනට මෙසේජ් දාන්න පුළුවන්. අල්මින් ස්ක්‍රිප්ට් යන්න නෙවි. හරිද? ආයිතින් ස්පෑම් වල පොඩ්ඩක් ලැග් නෑ කියන්න බෑනේ. ඊට පස්සේ ඉතින් මේකේ මේ පටන් ගත්තොත් ඇඩ් එකකට තියෙනවා. ඊට පස්සේ ප්ලේන් මෝඩ් ලයිට් මෝඩ් OSH බාර මේ කැමේ සීව ටික තියෙනවා. ඊට පස්සේ ස්ටේටස් කෝල් ඒ ටික තියෙනවා. ඊපස්සේ මේක දැන් කෝල් ලින්ක් එකේ තියෙනවා මෙතන ගැම්මට. හරිද? ඕන එකට කෝල් එකක් දාන්න පුළුවන්. අන්නඩ ඉතින් 30ක් කරාට පස්සේ මේක GB settings කියලා. ඉතින් මේක ඉතින් විශේෂම කාරණාව තමයි කියන්න තියෙන්නේ. මේක ඉතින් මේක වැඩක් නැහැ. මේක කියවලා ඉතින් මොකද තීරුම් ගන්න කියලා දුන්න ගියොත් ඉතින් ආයෙ පැයක්වත් යනවා. හරිද මොඩ් එක දේවා. ඉතින් අපි යන් privacy and security එකට. privacy and security එකේ කිසිම antivirus බටන් එකක් නැහැ. ඉතින් ඔන්න මොකද කියන්න ඕනේ නෑනේ. අන්තිම මෙතන නෑ මේ ලාසින් හැප්පුම මොකයි කරලා. අර දැන් මේ මෙතන උඩ තියෙනවනේ download WhatsApp link කියලා. මේකෙන් යන්න ගෙල්ලීම වගේ download වෙන WhatsApp එකට. හරිද? ඔකේ ඔබගාම කාටට link එක නැත්තම් ඒ කියන්නේ කාටට මේක නැත්තම් කියලා මෙතනට ගියා download කරගන්න පුළුවන්. හරිද? මම ඒ දෙක විතර වෙනස් කරේ. ඊට පස්සේ මෙතන යට එක තියෙනවා. ඒකෙන් යන කෙල්ලීම වගේ channel එක. අයිති මගේ channel එක ඉතින් sub කරලා නැත්තම් ඉතින් subscribe පාලා දීලා bell එකට පයින් පාරක් ගහගෙන ඉතින් ඉන්නවා. හරිද? මේක ඉතින් antivirus කියන්නේ මේක කිසිම ඒ කියන්නේ full antivirus. ඒ කියන්නේ code කබල antivirus කරලා තියෙන කිසිම ටික් කියන්නේ නැහැ. උඩ ගන්න ඕනේ නැහැ. මෙතන කිසිම ටික් කියන්නේ නැහැ. ඔක්කොම පේනවා. හරිද? එහෙනම් ඉතින් කට්ටිය නම් පාවිච්චි කරන්න කියනවා හොඳට බලලා පාවිච්චි කරලා මොඩර්ස්ලට නම් ඉතින් මේක පට්ට වාසියක් වෙයි. ඔන්න මම පෙන්නන්න ඔය ඉස්සෙල් දාලා නැත්තම් කියන්නේ මේක ඩෑෂ් වෙනවා කියලා. පොඩ්ඩක් ඉන්න ඉතින් අපි මේ ටික හදා ගන්න මම හදලා නැහැ මේ ලෝදිය. අපි කෝල් ඉතින් noise එක දැම්මා. එක්කනේ voice එක දෙන්න යනවා. ප්‍රතිදින ඩේටා ස්ලෝ ගණන් ගන්න එපා. එක්කනේ voice එක දෙන්න යනවා. අවුලක් නැතුව මේ දැක්කනේ voice එක තියෙන උඩ හරිනේ. ඊට පස්සේ මම දැන් ගැම්මට අපි බලමු ස්ටේටස් එක දාලා. මම මෙතන යමුනා. everything status අවුලක් නැහැ. එකක් තියෙනවා ලස්සනට. ඒත් වැඩායි මුකුත් ලැග් එකක් නැහැ. I think spam ගහනවා නම් spam ගහන්න පුළුවන්. I don't know හිර වෙන්නේ නැහැ. ඉතින් මං ගෙනාවොත් මොඩ් එකක් only හිර වෙන්නේ නැහැ පුතා. හරිද?